හරි අපි මේ වීඩියෝ එකේදී බලමු කොහොමද මේ දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක AI නේ. AI යූස් කරලා මොන හරි ප්‍රෝග්‍රෑම් එකක් සොෆ්ට්වෙයාර් එකක් මොබයිල් ඇප් එකක් වෙබ්සයිට් එකක් වෙබ් ඇප්ලිකේෂන් එකක් හදාගන්න කියලා. ඒතර මේක මේ තනි වීඩියෝ එකක් නෙවෙයි වීඩියෝ කීපයක්ම තියෙනවා. ඒක පළවෙනි වීඩියෝ එක තමයි මේක. මේ වීඩියෝ එකේදී මම මූලික ස්ටෙප් ටික කියලා දෙන්නම්. ඉස්සෙල්ලාම අපිට දැන් මේකෙදි කෝඩින් ගැන ලොකු නොලෙජ් එකක් අවශ්‍ය නැහැ. හැබැයි සාමාන්‍යයෙන් පරිගණකය පාවිච්චි කරන්න චුට්ටක් ඒක වැඩ කරන විදිය දැනගන්න ඕනේ. ඒ කියන්නේ පරිගණක සාක්ෂරතාවය චුට්ටක් තියෙනවා. ඉතින් කම්පියුටර් එක මයි කම්පියුටර් ඕපන් කරලා ෆෝල්ඩර් එකට ගිහිල්ලා ඒකේ තියෙන ෆයිල් එක කොපි කරලා වෙන තැනකට පේස්ට් කරන්න බැරි කෙනෙක්ට එච්චරම එහෙම කෙනෙක් නැත්තරම අමාරුයි. මොකද එයා ඊට කලින් ඒ සම්බන්ධ දේවල් ටික ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ. හැබැයි මේකෙදි programming knowledge එක programming languages Python Java තියෙන React එකක්වත් දැනට සාමාන්‍යයෙන් දැනගෙන ඉන්නවා නම් හොඳයි. දැනගෙන නැත්නම් ඒත් ප්‍රශ්නයක් නෑ. මොකද දැන් අලුතෙන් ඉස්සරහට එන්නේ කොහොමද? AI වලින් තමයි හැමදේම AI වලින් හැමදේම රීප්ලේස් වෙනවා. ඒ රීප්ලේස් වෙන අතර වාරේ තමයි ඉන්නේ. දැන් මට තේරෙන විදිහට හුඟක්ම ඉක්මනින් මේවා රීප්ලේස් වෙන්න පටන් ගනි. එතකොට programming languages ඇත්තම දැනගෙන ඉන්න ඕනේ නැති ඉස්සරහට. මේ මොකද මේකේ ෆයිනලිම වෙන්නේ මම හිතන්නේ කෝඩ් බේස් එකක්වත් කියවන්න කෝඩ් එක එහෙම කියවන්නවත් අවශ්‍ය වෙයි කියලා. මොකද ඒ වලින් ඔක්කොම රීඩ් කරලා අපිට AI එකට ඕන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික දෙන්න විතරයි තියෙන්නේ. එතකොට යාලා ෆයිල් එක හදන ඔක්කොම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් කියවන තේරුමක් නැති වෙන සමහරට අර මේ එන්ක්‍රිප්ට් කරපු ඒ වගේ තියෙන. ඒ කියන්නේ කිසිම තේරුවක් නැහැ. ඉලක්කම් උකුළු ටිකක් විතරයි. ඒක විතරයි ඒක රීඩ් කරන්නේ. අපි දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඉස්සරහට අනිත් වගේ තත්ත්වයක් තියෙනවා. එහෙනම් මොන වුණත් අපි මේකේ ප්‍රෝග්‍රෑමින් දැනගන්න අපි දැනගන්න ඕන ප්‍රෝග්‍රෑමින් වලින් AI ප්‍රෝග්‍රෑම් වලට අපිට දැනට අපි ප්‍රෝග්‍රෑම් කරන කෙනෙක් නම් සහ කරන්න ඉන්න කෙනෙක් නම් මේ AI වලින් මේක රීප්ලේස් වෙන කලින් සම්පූර්ණයෙන්ම රීප්ලේස් වෙන කලින් ඊට මත්තෙන් අපි දැනගත යුතු කොටස් ටිකක් තමයි මේකෙදි කියන්නේ. එතකොට ඇත්තටම ගත්තොත් මකට පොඩි ගොඩක් කෝඩින් නොලෙජ් එකක් නැහැ. මාත් මේක පටන් ගන්නම මගේ ජර්නි එක දැන් ඒ තියෙන හින්දා මේකට ටිකක් ඉන්ට්‍රස්ට් එකක් ඇති වුණා. ඒක තමයි මේක මම දන්න දේවල් ඔකට කියලා දෙන්න හැටි. හරි ඉස්සෙල්ලාම අපි මේකට සාමාන්‍යයෙන් මේ ගොඩ කට්ටිය දන්නවා මොනවා හරි කෝඩ් එක ලියන්න මොනවා හරි එඩිටර් එකක් ඕනේ. ඒ කියන්නේ මේක IDE එකක් කියනවා. එතකොට මේ වගේ ගොඩක් IDEs තියෙනවා. දැන් මේක ගත්තොත් VS Code කියලා ඔයාලා අහලා ඇති VS Code එක තමයි මේක. එතකොට මේක open source එකක්. එතකොට මේක අපි ඉන්ස්ටෝල් කරන් ඉන්න ඕනේ. එතකොට ඉන්ස්ටෝල් කරන ඒවා ඔයාලා VS Code කොහොමද ඉන්ස්ටෝල් කරන්න කියලා එහෙම ටියුටෝරියල්ස් එහෙම ගන්න. මේ ඔයාලට ඔන්තරම් හොයන්න පුළුවන්. මම ඒකත් අමාරු කෙනෙක් ඉන්නවා නම් මට කියන්න මම කියලා දෙන්න. ඊට පස්සේ Python වගේ දාගන්න මේ හැම එකම මේ මොන හරි අවශ්‍ය දෙයක් තියෙන කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒවත් මම දන්න විදිහට කියලා දෙන්න. එතකොට දැනට මම මේ නිකන් ටීවී ප්‍රෝග්‍රෑම් එකක් මේක මේ ඔක්කොම ඒ වෙලේ ලියලා තියෙනවා. මම වීඩියෝ එක එඩිට් කරගන්න මට මේ ඇත්තට මේකේ හුඟක් මගේ අපේක්ෂාව තමයි අපිට තියෙන මොන හරි ප්‍රශ්න වලට අපි මේ උත්තර හොයාගන්නවා AI පාවිච්චි කරලා. එතකොට AI පාවිච්චි කරලා අපි උත්තර හොයන්නේ මේ අපි මොන හරි අපේ එදිනෙදා මේ යූස් වෙන අපිට තියෙන ප්‍රශ්නයක් නම් ඒ ප්‍රශ්නේ අපි ඇඩ්‍රස් කරන්නේ AI යූස් කරලා. හැබැයි ප්‍රශ්නයක් ඇඩ්‍රස් කරද්දී මොනවද අපිට සිස්ටම් එකක් ඕනේ. ඒ සිස්ටම් එක හදාගන්න නොලෙජ් එක තමයි මේකේදී. උදාහරණයක් විදිහට ඔයාලා ඔබතර බැංකුව වැඩ කරන කෙනෙක්. දැන් බැංකුව වැඩ කරන කෙනෙක් ගත්තොත් එයාට බැංකුවේ ඩේ ටු ඩේ රෙගුලර් ටාස්ක් ඇහෙන්න තියෙනවානේ. එතකොට ගොඩක් ගත්තොත් repetitive task. ඒ කියන්නේ එකම දේ තමයි අද කරන්නේ මේක හෙට කරන්නේ මේක. එහෙම දිගටම මේක. එතකොට මේ ඒ වගේ කෙනෙක්ට මේ වගේ knowledge එකක් තියෙනම් Tamanට මොනයි ප්‍රෝග්‍රෑම් එකක් හදාගත්තොත්
ඒක පාවිච්චි කරලා අනිත් කට්ටියට වඩා ස්මාර්ට් විදිහට වැඩ ගන්න පුළුවන්. ටයිම් එක සේව් ගන්න පුළුවන්. අනිත් කට්ටිය දවසේම මේ කරන වැඩේ වාට මේ ප්‍රෝග්‍රෑම් එකක් හදාගෙන විනාඩි දෙක තුනේ වැඩේ ඉවර. ෂේප් එකකින් තියෙන්නේ. එතකොට එන්නේ වගේ සාමාන්‍යයෙන් රෙගුලර් පාවිච්චිනේකට පාවිච්චි වෙන තමන්ට අත්‍යවශ්‍ය වෙන දේවල් වලට ඒ වලින් පිළිතුරු හොයාගන්න එක තමයි අපේ මේකෙදි අරමුණ වෙන්නේ. අපි බලමු කොහොමද කරගන්නේ කියලා. ඒකෙදි මම දාලා ඉස්සෙල්ලා මේ වගේ එඩිට් එකක් ඕන. VS Code මම පාවිච්චි කරන්නේ. ඊට අමතරව දැන් මේ VS Code එකේ කෝඩ් ලියන්න කලින් නම් අපි මේ ටයිප් කරගෙන ඉන්න දැන් ඒවනේ දැන් ගොඩක් වෙනම ප්ලගින්ස් ඇවිල්ලා තියෙනවා. ඒතර ඒවා පාවිච්චි කරන විදිය මම ඉතින් කියලා දෙන්නම්. දැන් ඕපන් සෝස් ප්ලගින්ස් තියෙනවා. ඊට අමතරව ඊට පස්සේ තව තියෙනවා ක්ලයින්ට් කියලා එකක්. මේ ක්ලයින්ට් එකෙන්ම තමයි මේ රූපෝඩ් හැදලා තියෙන්නේ. ඒ කියන්නේ ක්ලයින්ට් එක තමයි අතන ඉස්සෙල්ලාම හද ප්ලගින් එක. ඒක පාවිච්චි කරලා තමයි මේ රූපෝඩ් එක වෙනම දාන්න ඕන මේ ඩෙවලොප් වෙච්ච මොනවා එක ප්ලගින් එකක් හදමු. ඒ ප්ලගින් එක මේකත් ඕපන් සෝස් සියල්ලම ඕපන් සෝස්. ඒතර ඒ කෝඩ් එක අරන් එයා ඒක වෙනස් කරලා වෙන එකක් විදිහට එහෙම හදලා. ඊට පස්සේ දැන් අලුතෙන් ඇවිල්ලා තිබ්බ කිලෝ කෝඩ් කියලා මේ ගියවස් බලා ගන්න පුළුවන් කිලෝ කෝඩ් තව සෑහෙන්න එහෙම තියෙනවා. ඒතර ගොඩක් දැන් පාවිච්චි වෙන තමයි මේ ක්ලයින්ට් ගෲප් ක්ලයින්ට් තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් කිලෝ කෝඩ් එකට අලුතෙන් ආවේ. මේ කිලෝ කෝඩ් එක මම ගත්තේ මේ දෙක එකතු කරලා හදපු හයිබ්‍රිඩ් එකක් තමයි මේක. ඒතකොට එක එකතු කරලා අලුත් එක ඒවා හදලා තියෙනවා. ඊට මොකද තව තියෙනවා මේ වගේ ડોකියුමන්ට් කෝඩ් මේක ඇවිල්ලා මේ ෆ්‍රී ප්ලගින් එක නෙවෙයි. ඊට පස්සේ තව සෑහෙන තියෙනවා. නිකන් මේ ගොඩක් ෆේමස් ටික ගන්න මේ ඔග්මන්ට් කෝඩ් සාමාන්‍ය ඔග්මන්ට් කෝඩ් එක මමත් පොඩි පාවිච්චි කරලා දෙනවා. ඒක සෑහෙන හොඳයි. මේ ඒතර ඒ අයකට දැනට ගත්තා ඒ පාවිච්චි කරන හැම දෙයකම අනිත් කාරණා තමයි අපි මොන දේ කරත් ඒ වලට ඇත්තටම කොස්ට් එකක් යනවා. මොකද මොන හරි කරන්න අපි පාවිච්චි කරන්නේ මොන හරි මේ large language model යන්නේ. එතන ඒක තේරෙන්නේ නැත්නම් නිකන් හිතනවා chat GPT කියලා. ඒ chat GPT වල පාවිච්චි කරන large language models තියෙනවා. එතකොට chat GPT එකේ අතුලේ පාවිච්චි වෙන එක තමයි large language model එක. එහෙම නැත්නම් LLM එක. ඒතර LLM ලෝකේ ප්‍රධාන කම්පැනිස් එකකින් තමන්ගේ LLM හදලා තියෙනවා. ඒකෙන් රෝබෝට් නේ හදලා තියෙන්නේ chat GPT වල වැඩ කරන්නේ තෝපන්නේ LLM ටිකක් තියෙනවා. ඒතර O3 O4 අහලා ඇති OpenAI O3 O4 3.5 ඉස්සරදීදී ඒ වගේම එහෙම සෙට් එකක් තියෙනවා. ඊට පස්සේ Anthropic කියලා කම්පැනි එක හදලා තියෙනවා. එතකොට Claude කියලා තියෙන්නේ. Claude programming මේ LLM series එක ඒක යන්නේ. ඊට පස්සේ තව මම මේ ප්‍රසිද්ධ මේවා කියන්නේ හුඟක් කෝඩින් වලට පාවිච්චි වෙනවා. ඒතර වැඩිම හොඳම දැනට කෝඩින් වලට පාවිච්චි කරන එක තමයි Anthropic ලයි හදලා මේ Claude කියන ඔයාලා දැන් යූස් කරලා ඇති. මේක තමයි මම පාවිච්චි කරන LLM. මේ Claude ලයි එක මොඩල්ස් තියෙනවා යාලා ළඟදී හැමදාම අප්ඩේට් මාසෙන් දෙකකින් අප්ඩේට් කරගෙන. ඊට අමතරව Google එකේ තියෙනවා Google Gemini. Gemini වලත් කලින් නම් මේ Gemini න පොඩ චාට් දෙවිලා නම් සෑහෙන මේ ඉම්ප්‍රූව් කරලා තියෙනවා. එයාලා ඉස්සෙල්ලාම මේක තියෙනවා. ඒ පුතන මොකක්ද? මේ සයින් ඉන්ලා Google account එක ගන්න මේ අලුත් browser එකක්. විතරක් මේ වගේ මේ වගේ තියෙනවා. LLMs. එතකොට අපි මොන දේ මං කිව්වේ ඒ වෙල මොන දේ කරලා සල්ලි යනවා කියලා. ඒක වෙන්නේ මේ LLM එක පාවිච්චි කරද්දී අපි LLM එක පාවිච්චි වෙන විදිහට එයාලට ගෙවන්න. එතන LLM එක අපිට හිතන්නේ කෝඩ් එකක් වරද්දලා ගහුවා කියලා LLM එකෙන් අපිට අවශ්‍ය නැති කෝඩ් එකක් ලියුවා LLM ලියුවොත් අපිට ඒකට ගන්න. එතකොට මේකේ තියෙන පොඩි වාසියක් තමයි අපි හිතන්නේ වැරදි software එකක් හදාගත්තත් ඒ cost එක ඊට අදාළ cost එකක් තියෙනවා. මොකද මේ
එල්ලෙල්ලෙන් යූස් වෙනවා කියන්නේ ඊට දාලා මේ අපි එයාලට පේ ගන්නවා. හරි ඊට පස්සේ මේ වගේ දැන් මේ YouTube channel එකක් කරන්න මම අලුතෙන් browser එකක් දාගත්තා. ඔයාලට ඒක මම කියලා දෙන්න මේ වගේ පොඩි පොඩි දේවල් මුලින් දැනගෙන ඉන්න එපා. නැත්නම් මම පාවිච්චි කරන browser එක නැතුව වෙනම browser එකක් ගන්නවා නම් මේ මම පාවිච්චි කරන Microsoft browser එක. ඒතර මෙතෙන්ට ගිහිල්ලා අපි එකක් දාගන්නවා. මම මේක මෙතන මේ කරගත්තා දැන්. මෙතනින් අපි ගිහිල්ලා මේ විදිහට කරාම මගේ තියෙන profiles ටික එනවා. මම ඉතින් new profile එකක් දාගන්නවා. මම දාගත්තට පස්සේ මම මේ නිකන් චූටි ඒවා මේ ගම්ම තියෙන. දාගෙන මෙහෙම ගියාට පස්සේ එනවා මේ විදිහට මෙතන ඔයාලා මේ දන්න දේවල් හරි. මේ විදිහට confirm and start browsing දීලා. ඒතර කෙනෙක්ට පුළුවන් මේ next කොහොම දීලා මෙහෙම ගිහිල්ලා profile එක හදාගන්න. ඊට පස්සේ හදාගත්ත profile එක ආයේ මේ විදිහට මේ profile එක මෙතන මේ setting ලකුණු තියෙයි. ඒ setting ලකුණෙන් මේ ගිහිල්ලා මේ විදිහට profile එක රීඩින් ගන්න මම හරිම සරල දෙයක් කියන්නේ. මේ ඔයාලට මේ ගොඩක් කට්ටිය දන්නේ නැද්ද? මේ ගිහිල්ලා මෙතන profile මේ pencil ලකුණු ක්ලික් කරාම මේ විදිහට profile one කියන මම rename කරගෙන මම YouTube කියලා එකක් හදාගත්තා. ඒක මේ වගේ fresh browser එකක් ඔයාලා හදාගන්න. Google Chrome එකේ මේක මෙහෙම තියෙනවා. අනේ එතකොට ඒ වගේ වැඩක් කරලා පොඩක් පිළිවෙලට එහෙම කරන්න මේක. එතකොට මොනවා හරි දැන් ඔයාලා මාත් එක්ක මේක මොනවා හරි කරනවා නම් ඔයාලා මේ දාන ඉස්සර browser එක profile එකක් හදාගෙන අලුත් browser එකක් මේ කරගන්න පුරුදු වෙන්න ඕන. එතකොට ඒක නිකන් අමතර දෙයක්. ඒතර නැත්තම් තියෙන browser එකම ඒකම අරගෙන එහෙම කරන්නේ නැතුව එතන මොනවා හරි දැන් ඔයාලට එක account වලට sign up වෙන්න තියෙනවා. ඒතර මේ විදිහට browser එකක් දාගත්තට පස්සේ ඒක ඔයාලට programming වලට අදාළ ඒවා ඒකෙන්ම කෙලින්ම sign up වෙලා ඒතර මේ browser එකේ තියෙන අද programming වලට අදාළ ඒවා තමයි. ඒක මගේ YouTube channel එකක් තියෙන. ඒකෙන් ඔක්කොම programming වලට අදාළ ඒවා subscribe කරලා තියාගන්න. ඒක හරි. එතකොට මේ browser කතන්දරේ ඊට පස්සේ හරි අතන මම මේ විදිහට plugins හදලා ඉගෙන මේවා අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ plugins අපි මම මේ දාගන්නේ කොහොමද කියලා දෙන්නම්. ඒක VS Code එක ගියාට පස්සේ මේක දැන් නැති මෙන්න මෙතන ඔය extensions කියලා ඒක install කරාම මෙහෙම එනවා. මේක මම කලින් කිව්වා වගේ මේක install කරන්න දන්නේ නැත්නම් Python දාගන්න දන්නේ නැත්නම් ඒ වගේ දේවල් දන්නේ නැත්නම් මම කියනවා වෙන වීඩියෝ එකක් දෙන්න. මේ extension වල ගිහිල්ලා මම මෙහෙම root code කියලා මම ගහගන්න ROCOD. ගහුවට පස්සේ මේ විදිහට තියෙන plugins ටික ඕඩ් වෙනවා. මේක මෙන්න මේක තමයි plugin. ඒක මම දාගන්න. ඔයාලට මෙතන දාගන්න මෙතන install කියලා හිටනවා. මම install කරපු ඉතින් එනවා දී. අනේ ඔන්න ඒක දාගන්න. එතකොට client name පාවිච්චි කරනවා. client කියලා දාලා ඉස්සරහට client plugin එක එනවා. ඒකත් එහෙම දාගන්න. එතකොට දැනට දාගන්න client එකයි root code එකයි මෙතන මෙතන කිලෝ කෝඩ් දාගන්න මම දාගෙන නැහැ. නිකන් දාගෙන මම ඒක දාගන්න බල අනේ ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මොකක්ද? මෙතන ක්ලයින්ට් නේම නැත්තේ නේද? ක්ලයින්ට් ආවේද? මේක දාගන්න. ඊට පස්සේ ඔග්මන්ට් මේක දාගන්න. ඒක දාගත්තට පස්සේ මේ දාගන්න ප්ලගින්ස් එක මෙහෙම යට එනවා. මම ඊට පස්සේ කරලා මේ මෙතෙන්ට මම දාගෙන ඉන්නේ මම මේව තියාගත්තා මේක drag and drop කරගෙන ඇදලා මෙතෙන්ට මෙන්න මේක දැන් මෙහෙම කලින් තියෙන මේක පුරසා ඔන්න ඔහොම. ඊට පස්සේ මේක මෙන්න මේක ඉබුවට පස්සේ මොන හරි ප්ලගින් නැත්තම් මෙහෙම එකක් ලෝඩ් වෙන්නේ නැහැ. මට කරගන්න තියෙන්නේ මේ ප්ලගින් එක මෙතෙන් දැකලා දාන්න. එතන මම මගේ කෝඩ් බේස් එක මෙතන තියෙනවා ප්ලගින්ස් ටික මෙතන තියෙනවා. මෙතන දීමක් කමක් නැහැ. ඉතින් මම නිකන් කියන්නේ අවශ්‍ය නම් මෙතන තියාගන්න. ඊට පස්සේ ඒක දාගත්ත පස්සේ ආයෙ ප්ලගින් එක රීස්ටාර්ට් කරන්න මේ වැඩ කරන්න මෙතන මේ තිබ්බට පස්සේ මගේ නම් වැඩ කරේ නම් මම ඊට පස්සේ මෙතනට ගිහිල්ලා කොහොම ගිහිල්ලා මේ දැන් මේක කරා මේක disable කරලා ආයෙ enable කරගත්තම ආයෙ හරියනවා. එහෙම නැත්නම් install කරලා ආයෙ install කරගන්න.
එතකොටම මේ කෙලින්ම මෙතෙන්ටම ඉන්ස්ටෝල් වෙනවා. අපි කලින් මෙතන එතන දාගත්තා. ඒතර හිම හදාගත්තට පස්සේ මේ මෙතන නිකන් කෝඩ් එක තියෙනවා. මෙතන ප්ලගින්ස් ටික තියෙනවා චැට් කරන්න. එතන මේ VS Code එකේ ඩිෆෝල්ට්ම එනවා එකක් විදියට දැන් මේ හදපු මේ වගේ ප්ලගින් වගේම තව මේ GitHub එකේම ප්ලගින් එකක් තියෙනවා GitHub Copilot. එයත් මේ විදිහට මේ VS Code එකේ දැන් ඩිෆෝල්ට් වෙනවා. අන්න එතකොට ඒක පාවිච්චි කරලා අපිට කෝඩින් කරගන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ පාවිච්චි කරලා තියෙන මේ chat කියන එක තියෙන මේ chat කියන එකේ GitHub Copilot plugin එක තමයි එහෙම තියෙන්නේ. අපි මේ කලින් අනිත් දාගත්තු plugin ටික තමයි මෙහෙම තියෙන්නේ. හරි. ඕක දාන්නට ඒක තේරෙන්නේ නැත්තම් මට පොඩ්ඩක් කියන්න ඉන්ස්ටෝල් කරන්න කොහොමද මම ඉන්ස්ටෝල් කරන විදිහ පෙන්නුවා. ඒකත් බලලා ගියා. ඊට පස්සේ ඒක හරි. ඊගාවට තියෙන්නේ අපිට ඊට පස්සේ බලමු. ඊට පස්සේ ඔයාලා මම මේ ඔග්මන්ට් කෝඩ් එක මේට සයින් අප් වුණා. මේක මම කලින් නම් පාවිච්චි කරේ ඔග්මන්ට් කෝඩ් එකේ කලින් ෆ්‍රී ට්‍රයිල් අන්ලිමිටඩ් පාවිච්චි කරන. ඒ කියන්නේ ට්‍රයිල් එක වුණාට පස්සේ ලොග් අවුට් වෙලා ආයෙ අලුත් ඊමේල් එකකින් හදලා මේ ඒක පාවිච්චි කරනවා. එතකොට දැන් එයාලා ඒක දෙන්න මේ ඒකට චුට්ටක් මම බලන්නම් ට්‍රයිල් එක රීසෙට් කරන්න. මොකද මෙයාලා මේ ඔග්මන්ට් කෝඩ් එකේ ට්‍රයිල් එකේ තිබ්බා මේක කලින් මෙතන තිබ්බේ. ඒ කියන්නේ දවස් 10 ට්‍රයිල් එක ෆ්‍රී දුන්නේ යාලා. දැන් මේ අලුතෙන් ප්‍රයිසින් වෙනස් වුණා. දැන් ප්‍රයිසින් වැඩි වුණා. මේකෙත් තමයි ට්‍රයිල් එකක් තියෙනවා. කලින් මේ මම ගොඩක් පාවිච්චි කරේ දවස් 10 ට්‍රයිල් එක මේ අලුත් එකම හදාගන්න පාවිච්චි කරා. ඇත්තටම ගත්තොත් මේ ඔග්මන්ට් කෝඩ් එකට ගෙවන්නේ නැහැ. ඒක කෙනෙක්ට හිතන්න පුළුවන් අපි ඉතින් ක්ලයන්ට් එක ෆ්‍රී නේ ඒකට ගෙවන්න නැතුව පාවිච්චි කරමු. රූ කෝඩ් එක ෆ්‍රී නේ ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒකෙත් ගෙවන්න තරක් තියෙනවා. මම ඒකට ඉස්සරහට එන්න. එතන ඔග්මන්ට් කෝඩ් එක අපි කෙලින්ම ගෙවන්න ඕන තැන ඩිරෙක්ට්ම මේ ෆ්‍රී එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ගොඩක් ටික සාමාන්‍ය යුසේජ් එකක් කරන සාමාන්‍ය ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක පොඩ්ඩක් ගන්න. හරිනේ. එතකොට හොඳම දේ මම මේ ඉස්සෙල්ලා ෆ්‍රී ට්‍රයිල් එක පාවිච්චි කරලා බලන්න. ඉතින් ෆ්‍රී ට්‍රයිල් එක මේ පාවිච්චි කරන කෙලින්ම සයින් අප් ගියාට පස්සේ සයින් අප් එතනින් යන්න නැතුව නම් මෙතනින් යන්න පුළුවන්. දැන් මේ ඔපන් කෝඩ් එකේ මම මෙතන වෙන්නම් මම කලින් මෙතෙන්ට ඔපන් කෝඩ් එක සයින් අප් වුණාට පස්සේ මේ වගේ මේක සයින් අප් වෙන්න තියෙන මේ මම පෙන්නාලේ ඒක ඔපන් කෝඩ් එක ඉස්සෙල්ලාම ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔය විදිහට මේක සයින් ඉන් එකට පස්සේ සයින් එකට පස්සේ එයා යනවා වෙනම ස්ක්‍රීන් එකකට මෙන්න මේ වගේ. එතන මේකට ඊමේල් ඇඩ්‍රස් එක දාලා මෙතෙන් දාලා කැප්චර් එකක් තියෙනවා. ඒක කැප්චර් ටික් එක දාගෙන කන්ටිනියු දුන්නාට පස්සේ සයින් අප් වෙනවා. ඊට පස්සේ ඊමේල් එකට කෝඩ් එකක් යනවා. මේක නේ මෙන්න මේ විදිහට වෙල්කම් ටු මේ වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක මේ විදිහට කොපි කරගෙන ඊට පස්සේ අපි ඒ කෝඩ් එක දාගන්න ඕන. මෙන්න මෙතන මේ දෙවෙනි ස්ක්‍රීන් එකට. යා. අනේ මේ විදිහට අපි දාගෙන ඒ කන්ටිනියු දුන්නාට පස්සේ මෙන්න මෙහෙම එකක් මම මේක කියන්නේ. ඊට පස්සේ මම මෙතනින් ගන්නම් මේක මෙතන මේ විදිහට තියෙන්නේ මම දැන් මම කලින් මේ ලොග් එකේ මෙතන මේ ලොග් අවුට් වෙලා සයින් අප් කරාට පස්සේ ඊට පස්සේ මේ විදිහට සයින් ඉන් වෙනවා. සයින් ඉන් වෙනකොට මෙන්න මේ වගේ එකක් මේ එනවා. ඊට පස්සේ ඒක ක්ලික් කරාට පස්සේ ඒක තමයි මෙන්න මේ පේජ් එකට යන්නේ. ඊට පස්සේ ඔයාලට ඊමේල් එකයි මෙතන මේ කැප්චර් එක දාලා කන්ටිනියු කරලා ඊට පස්සේ ඊමේල් එකට කෝඩ් එක යනවා. මේ කෝඩ් එක අරන් මේ ඉන්ටර්ෆේස් එකට ක්ලික් කරාට පස්සේ ඒ ඉන්ටර්ෆේස් එකෙන් එනවා. ඒ ඉන්ටර්ෆේස් එකෙන් එනවා පොප් අප් එකක්. ඒක මෙතන මට රිපෝට් කරගන්න බැරුණා. මෙතනින් මේ බ්‍රවුසරෙන් වෙන පොප් අප් එක. ඒක ක්ලික් කරගමන් ඔග්මන්ට් කෝඩ් එක මෙතන මේ විදිහට කෙලින්ම මෙතෙන්ට ඔතෙන්ටිකේට් වෙලා ඉතින් ඔග්මන්ට් කෝඩ් එක වැඩ ගන්න වෙනවා. වැඩ කරලා මෙන්න මේ ස්ක්‍රීන් එකට එන්න. මේ ස්ක්‍රීන් එකට එනවා. ඊට පස්සේ මේ අර සයින් ඉන් නැතුව අනිත් ස්ක්‍රීන් එකට ආවගෙන ඔග්මන්ට් කෝඩ් එක වෙයි. ඊට පස්සේ ඒ ඔග්මන්ට් කෝඩ් එකේ සිද්ධිය
ප්‍රවෘත්තිම හරි. ඊට පස්සේ ඒකෙදිත් තව චූටි ටිකක් කියන්න මේ එක්ස්ට්‍රා එක මම නිකන් මේ ඉඳලා කියන. ඒතර දැන් කෙනෙක්ට මේ දැන් මේ ට්‍රයල් එක මොකද්ද? ඊමේල් සමහරට එක ඊමේල් එකනේ තියෙන්නේ. ඔයාලේ පර්සනල් ඊමේල් එක විතරනේ තියෙන්නේ. නැත්තම් වෙන ඊමේල් දෙක තුනක් නැති දැන්. හැම එකම සයින් අප් වෙන්න. ඕක මේ හරි අමාරුනේ. ඒ කියන්නේ පර්සනල් ඊමේල් එකට හැම මොකෙම සයින් අප් වුණාට පස්සේ මගවල. එහෙනම් මම මේ එකක් හොයාගත්ත මේක වෙන් ඊමේල් කියලා. වෙන් ඊමේල් එක. වෙන් ඊමේල් එකේ ගිහිල්ලා ෆ්‍රී account එකක් හදාගන්න. මෙයාලත් paid එකක් තියෙනවා. වෙන් ඊමේල් එකේ ෆ්‍රී account එක හදාගන්න. ෆ්‍රී account එක හදාගත්ත පස්සේ අපිට පුළුවන් අපේ ඔරිජිනල් ඊමේල් එකට ෆෝල්ඩර්ස් හදාගන්න. ඒ කියන්නේ මේකෙන් ෆ්‍රී ප්ලෑන් එකෙන් 10ක් හදාගන්න පුළුවන්. මේ විදිහට මම ඊමේල් 10ක් හදාගන්න. මේක දිවාගේ තමයි ඔයාලට ඊමේල් 10ක් හම්බ වෙනවා. ඒ 10න් ෆෝවර්ඩ් වෙන්නේ එක ඊමේල් එකට. එතකොට මොන හරි account 10ක් හදන එක නිකන් Gmail 10ක් හදන්න ඕනේ. ඒක Gmail 10 හැදුවා. මේකෙන් හදාගන්න ගොඩක් මේකට මේ මම ගොඩක් ඒවා පාවිච්චි කරන මේක. මේ විදිහට 10ක් හදාගත්තා. මේ 10 අත් වෙනකම් පාවිච්චි කරනවා. මේ 10ට එන ඊමේල් හැම එකක්ම ඔයාලගේ ඔරිජිනල් ඊමේල් එකට මේකත් මම වැඩි පාවිච්චි කරන්නේ නැති ඊමේල් එකක්. ඒකත් මෙහෙම දාලා මේ විදිහට කෝඩ් එක හදාගන්න පුළුවන්. එතකොට ඔන්න තව ටිකක් කිව්වා මොන හරි ඊමේල් එකක් හදන්න. ඊමේල් මොන හරි account එකක් හදාගන්න ඊමේල් එකක් ඕනේ. ඊමේල් අපිට ගොඩක් හදාගන්න කරදරයි වගේම අපි හදපු ඊමේල් එකට හැම වෙන ඒවා හැම එකකින්ම මේ වෙන අනිත් කරදරයි. ඒ හින්දා අපි කරන්නේ මේ විදිහට ඊමේල් ෆෝර්වර්ඩ් එකක් කරලා ඒ ෆෝර්වර්ඩ් ඊමේල් එකේ එන ඒ ඊමේල් එකෙන් දාලා අපේ account එකට sign up වෙනවා. නැත්නම් මතක තියාගන්න. හරිද? ඊට පස්සේ මම කෝඩ් sign up වෙන විදිහ කිව්වා. මම මේ කලින් ඔක්කොම මේ නිකන් ස්ක්‍රීන්ෂොට් ගන්න ගාපුව ටිකක් තියෙන මම රියල් මේ යන්න රියල් මේක කරන්න වෙලා යනවා මේ වීඩියෝ එක ෆෝන් පොඩ්ඩක් ගන්න ඉඳන් මේ මම මේක කියලා දුන්නා මේ විදිහට ෆෝල්ඩර්ස් හදාගන්න කියලා කිව්වා මේ විදිහට කෝඩ් එක ගන්න ඉතින් කිව්වා අපි මෙතන sign up එක කරගෙන මේ විදිහට දාලා ඊමේල් එක දාලා ඊට පස්සේ වෙරිෆිකේෂන් ටික් එක දාලා ඊට පස්සේ සක්සස් නේ මේ sign up එකේ ඒ ටික ඊට පස්සේ ඒක වැටෙන්නේ නෑ. ආමෙන් මං කිව්වා පොප් අප් එකක් කරනවා කියලා මම කෝඩ් එක ඕපන් කරගන්න. ඒ පොප් එක තමයි මේක ක්ලික් කරලා පස්සේ අර VS කෝඩ් එක ගෙලින්ම ඕපන් වෙනවා. මේ විදිහට මේ ඕපන් මේ ප්ලගින් එක ඒක ඔයාලා ෆ්‍රී account එක sign up කරලා බලන්න. ඊට පස්සේ ඔය විදිහට මේ වගේ ලව් කරගන්න එනවා. ඊට පස්සේ ඔටෝමැටිකලි මේක මේ වැඩ ගන්න දැක්කම ඔන්නෝම වෙලා. එතකොට මේකේ සෙටින් උකුත් එහෙම කරනවා. දැන් මේකේ තියෙන සෙටින් පොඩ වෙනස් වෙනවා. දැන් මේ එන්නේ හැමදාම ඩේට් එක අප්ඩේට් කරනවා. මම දන්නේ නැහැ දැන් මේ සමාජ සෙටින් ටිකක් දැන් වෙනස් වෙලා තියෙනවා. ඒතර ඔයාලා මෙහෙම ආවොත් මේ GitHub එක කෙනෙක් අනිත් එක ඔයාලා GitHub account එකක් හදා ගන්නවා. ඒතර GitHub account එක ගන්න සල්ලා කෙලින්ම GitHub GitHub එකට ගියා. නිකම්ම sign up වෙන තියෙන්නේ. මේ browser එකත් මට දැන් මම අලුත් browser එකක් දාගත්තා ඉන්නේ මම ඕපන් එක හැම ලින්ක් එකක්ම new tab එක වෙන මේක හදාගන්න. අනේ මේ වගේ GitHub එකකට මෙතන sign up වුණා free එකට sign up වෙන්න තියෙනවා. ඒ දේ ඕනේ නැහැ. GitHub එකට sign up වෙන්න ඊට අමතරව තමයි මේකේ මේක ඕනේ. දැන් මම මේක ගත්ත මම අර මගේ account එක මේ ෆ්‍රී මොකද්ද මේ ෆ්‍රී එකක් මේ දාගත්තට පස්සේ මේ අර ට්‍රයිල් එක හම්බුනාට පස්සේ මෙන්න මේ විදිහට එන්නේ. මේ අප්ඩේට් කරන්න කියලා දවස් 14ක් තියෙනවනේ දවස් 10කින් අප්ඩේට් කරන්න කියලා එනවා. හරි. ඊට පස්සේ මෙන්න මේකේ මෝඩ් තුනක් තියෙනවා ඔපන් කෝඩ් එකේ. ඒ නිකන් මම දැන නිකන් මෙතනින් පෙන්නන්නම් විතර පස්සේ මේවා අපි යූස් කරනකොට දැන් මේ chat mode එකක් තියෙනවා, agent mode එකක් තියෙනවා, remote agent mode එකක් කියලා. දැන් අලුතෙන් ආව එක තමයි remote agent. ඊට පස්සේ හරි
ඊට පස්සේ අනිත් එක මෙයා මෙතන ගියා. ඊට පස්සේ මෙතන VS Code එකේ මෙන්න මෙතන ඔයාලා GitHub account එකට VS Code එක කනෙක්ට් කරගන්න වෙනවා. මෙන්න මෙතනින් ගිහිල්ලා මෙන්න මේ ප්‍රොෆයිල් එක උඩට ගියාම දැන් මම මේ කනෙක්ට් කරගත්ත නිසා මගේ මෙහෙම වැටෙන්නේ නැත්නම් ඔයාලා sign in කියලා වගේ වැටලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා හදාගත්ත GitHub account එකට log වෙලා හදාගත්ත GitHub එකට log වෙලා ඉද්දි මෙතන sign in ආවට පස්සේ ඒකට ඊමේල් එක දාලා දුන්නාට පස්සේ මොකක් හරි කෝඩ් එකක් හරි මම යන මතක විදියට නැත්තම් කෙලින්ම මේකෙන් මේ GitHub සයිට් එක ඕපන් වෙලා ඒ සයිට් එකේ අහනවා අර කලින් වගේ pop up එකක් ඇවිල්ලා මේ GitHub account එක VS Code එක කනෙක්ට් කරන්න කියලා. ඒකට yes දුන්නම හරියි. ඒක පොඩි දේවල් මම මතක් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ මම නිකන් මෙන්න මේක කියලා මෙන්න මේකේ දැන් මම මේ මගේ GitHub එක මාත් අලුතෙන් මම දැන් පොඩි කරපෙන්නේ නෙවෙයි. මම පොඩක් දැන් මේ දැනන් ඉන්නකොට මම ප්‍රැක්ටිකලි කරලා නැහැ. මම මේක වෙබ්සයිට් එකක් බැලුවේ. දැන් මේ ඒ හින්දා තමයි මට පොඩි ඉන්ට්‍රස්ට් එකක් ආවේ. ඒක මේ වගේ නැත්තම් මේ GitHub එකේ මෙන්න මේ වගේ අර තියෙන එක එක කටේ කෝඩ් මම ප්‍රොජෙක්ට් එකක් අපි GitHub එකේ තමයි දාන්නේ. GitHub එකේ දාන්නේ හේතුව මේ කෝඩ් එක තමයි අපි ඉන්න ලෝකල් කම්පියුටරේ තිබ්බොත් නැති වෙනවා. සහ GitHub එකට දැන් දාලා ඒ කෝඩ් එක අපිට මේ VS Code එකත් එක්ක කනෙක්ට් කරන්න පුළුවන්. කනෙක්ට් කරාට පස්සේ අපිට තියෙන වාගේ තමයි අපි මොනවා හරි ෆයිල් එකේ චේන්ජ් එකක් කරොත් මේ වැඩලා තියෙන name එක කියන්නේ modify වෙලා මේ ෆයිල් එක. ඒ කියන්නේ අර මම GitHub එකේ තියෙන කෝඩ් එකයි මගේ VS Code එකේ තියෙන කෝඩ් එකයි මම පොඩ වෙනස් කරා. හරි ඒ හින්දා තමයි එන්නේ. ඒක මේ ඒ වගේ මට මගේ කෝඩ් එක දැන් අපි මේ අපේ කෝඩ් මොන හරි AI tool එක වැඩ කරද්දී එයා ටක් ටක් දාලා මේ වෙනස් කරනවා. එහෙනම් අපිට අත්‍තරම අපි හිතා ගන්න බෑ කොහේ වෙනස් වුණාද කියලා. එතන ඒ වගේ වෙන්නේ මේ GitHub එක අනිවාර්යෙන් කනෙක්ට් කරලා පස්සේ අපි දැනගන්න පුළුවන් මේ කෝඩ් මේ ප්ලගින් එක මේ කෝඩ් එක එඩිට් කරගත්ත ගමන් එඩිට් වෙච්ච ෆයිල් එක මේ වගේ එම්මකොල කරන්නේ අපි දන්නවා මේ ෆයිල් එක මේ අපි අපේ මේ ප්ලගින් එකෙන් එඩිට් කරලා දෙනවා. ඒතර ඒ වගේ ටක් ගාලා එඩිට් කරපු ඒවා මොනවද සහ ඒව දැනගන්න පුළුවන්. ඊට අමතරව මේ එඩිට් කරපු ඒවා අපි අර අපේ GitHub account එකට දාගන්න පුළුවන්. දාගන්න කියන්නේ කමිට් කරනවා කියලා කියන්නේ. ඒක කමිට් කරගන්න පුළුවන්. එතකොට ඒකයි අපිට GitHub account එකක් අවශ්‍ය නැහැ. GitHub එකක් හදාගන්න ඕන. GitHub එකක් හදාගෙන ඊට පස්සේ නිකන් GitHub එකක් කරලා මම මේ දැන් මේ අර කලින් තිබ්බ කෝඩ් බේස් කෝඩ් එක මම GitHub එකට දානවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. සරල කාරණා මම මේවා කරන ඉතින් පස්සේ අපි කරමු. දැනට මේ දේවල් මෙන්න මේ වගේ දේවල් තියෙනවා කියලා හරි දැනගන්න තමයි මම කරන්නේ. ඊට පස්සේ මේ මොන හරි GitHub කෝඩ් එකක අපේ කෝඩ් බේස් එකේ link එක හොයන්න මෙන්න මේ කෝඩ් කියන එක ක්ලික් කරාට පස්සේ ඊට පස්සේ මේ වගේ දෙන්න. උදේ මේ link එක copy කරගන්න පුළුවන්. ඊට link එක copy කරාට පස්සේ ඒ link එක මම මේකෙදි කරලා දෙන්නේ අපි කොහොමද GitHub කෝඩ් බේස් එක අපේ ලෝකල් කම්පියුටරේට කියන්නේ අපේ කම්පියුටරේට කොපි කරගන්නේ කොහොමද කියන එක තමයි මේකෙදි කියලා දෙන්නේ. ඒකෙදි මම කලින් කිව්වා වගේ මේ GitHub එකේ මෙන්න මේ link එක කොපි කරගන්න. මේ උඩින් තියෙන toy link එකම තමයි. හරි. මම නිකන් මේ කරමු. ඊට පස්සේ ඒක කොපි කරගන්න. කොපි කරගෙන ඊට පස්සේ දැන් මට දාන්න ඕන ෆෝල්ඩර් එක මම නිකන් කියන්නම්. මට මේ ෆෝල්ඩර් එකට මොනවා හරි අපි මොකක් හරි මේකෙන් නමක් දානවා. ටෙස්ට්. ඕක ඇතුළට කොපි කරගන්න ඕනේ. ඒක ඇතුළට GitHub එකේ තියෙන කෝඩ් එක ගන්නවා. ඒතකොට ඒකෙදි මම කරන්නේ ඉස්සෙල්ලා මේකෙන් CMD එක මේක මේ මෙහෙම කරන්න ඕනේ නැහැ. කෙලින්ම VS Code එකෙන් ගන්න මේ කරමු නිකන් එක විදිහ කියලා දෙනවා. CMD කියලා ඕපන් කරගත්ත පස්සේ මට එනවා මේ විදිහට. ඒකෙදි වෙන්නේ මේ ෆෝල්ඩර් එක ඇතුලේ CMD එක ඕපන් වෙනවා. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඔයාලා කරලා තියෙන මේක ඕපන් වෙනවා. ඒක ඕපන් වුණාට පස්සේ මට ගහන්න තියෙනවා පොඩි මේකක්. මේවා දැනගෙන ඉන්න ඕනේ නැහැ.
මම නිකන් කියන්නේ සරලව පොඩි සරල දෙයක්නේ. ඊට පස්සේ මුලින්ම ගහන්න ඕන මෙතෙන්දි git clone කියලා. git space clone. git clone කියලා ගහලා අපි අර මම copy කරගත්ත link එකට මේක මෙතන copy paste කරන්න. copy paste කරලා enter ගැහුවට පස්සේ මෙන්න මම මෙතන වෙන්නන්න. මේ git clone ගැහුවා. අර මේ link එක මම copy කරා enter කරා මට පේන්නේ මේක කෝඩ් එකේ ඩවුන්ලෝඩ් එකකින් ඩවුන්ලෝඩ් එකකින් යනවා. ඒ කෝඩ් එක මෙතෙන්ට මම මේ කලින් කරපු එක මෙච්චර තියෙන පොඩි එක මේ ෆයිල්ස් වල තේරුම් දැනගන්න ඕනේ. මම දැන් කියන්නේ මේ දැනගන්න අවශ්‍ය නැහැ. පස්සේ මම කියලා දෙන සමහර ඒවා අවශ්‍යයි. ඔය මේ ගතපු මේ විදිහට. ඊට පස්සේ ගතපු එකේ මම දැන් හිතන්නේ මම මේ ෆෝල්ඩරේ ගත්ත කියලා. මම ගතපු එකක් පෙන්නනවා. මේකේ මේක තමයි GitHub එකෙන් ඩවුන්ලෝඩ් වෙච්ච මේ කෝඩ් බේස් එක. කියන්නේ මේකේ තියෙන ෆෝල්ඩර්ස් තියෙනවා, වෙන ටෙක්ස්ට් ෆයිල් තියෙනවා. එක Python නම් Python වල කරපුවා Python ෆයිල්ස් තියෙන හැම දෙයක්. ඊට පස්සේ අපිට මේකම මේකේ ඇතුලේ දැන් මේක මම GitHub එකෙන් දැන් මේක කරේ අපි ඉස්සෙල්ලාම ෆෝල්ඩර් අපි අදාළ ෆෝල්ඩර් එක හදාගත්තා. ඒ ෆෝල්ඩරේ මෙතන cd එක ඕපන් කරගත්තා. මම හරම ඕපන් කරගත්තේ ඒක ෆෝල්ඩරේ නැත්නම් අපි cmd එක වෙන ඕපන් කරගෙන මේ ෆෝල්ඩරේට යන්න. එතන මම අර මෙතන ගහලා ඕපන් කරලා පස්සේ ගෙලින්ම cmd එක ඕපන් වෙනවා. මෙහෙම යන්න ඕනේ නැහැ. ඊට පස්සේ අර git clone command එකේ code base එක ගන්න. code base එක අරගෙන ඊට පස්සේ මේ code base එක මට VS Code එකට open කරන්න. ඒතකොට කරන්නේ මම ගිහලා VS Code install කරලා පස්සේ මේ right click කරාම right click menu එකට මේ VS Code මේ විදිහට එනවා. මේ මම වෙන කීපයක් install ඒවත් දැනෙනවා. VS Code එකේ දෙකක් තියෙනවා. VS Code කියලා එකක් තියෙනවා. VS Code Insiders කියලා තවත් එකක් තියෙනවා. VS Code එකේ ඉන්නේ මම දෙකම දාගත්තා. VS Code එකේ ඉන්නේ official releases විතරයි. VS Code Insider එකේ එයාලා regular VS Code එක කරන updates එහෙම ටක් ටක් දාලා ඒක එනවා. ඒ කියන්නේ beta testing කියන්නේ කලින් එයා launch කරන කලින් testing වලට ඒතර මන් දෙක දාන්න තියෙනවා. ඒතර ඔයාලා මේ විදිහට මෙහෙම open කරගත්තා පස්සේ මේ අන්නේ code එක මේ දැන් ඔයාලට පේනවා ඇති VS Code එකේ අර code base එකේ තියෙන file අපිට පේන්නේ VS Code එක. එතකොට මේ කියන්නේ VS Code එකේ මම කෙලින්ම workspace එක ඇතුළට අර මේක දාගෙන තියෙනවා මේ files and folders ටික. හරි. ඒක සරලයි. එතකොට ඒ විදිහට තමයි ඒක කොහොමද කරගන්නේ. code base එක ගහුවා git clone command එක ගහුවා git clone ගහුවා space තියුවා ගහන URL එක code base එකේ ඊට පස්සේ enter ගහුවට පස්සේ code base එක download වෙනවා. ඒ code base එක download එක වෙච්ච තැන මම ටික් කරලා මම open කරනවා. open කරලා ඊට පස්සේ අපි මේ විදිහට මම මේකම ස්ක්‍රීන්ෂොට් එකෙන් පෙන්නනවා. ඊට පස්සේ මම code base එක ඊට පස්සේ edit කරපු example එකක් තමයි මම live කරන්න හදනට මම කරපු එක මම පෙන්නනවා. මේ විදිහට මම ගිහිල්ලා මේකේ මම open code එක මම ඒ විදිහට purchase වලදී දෙන්නේ නැහැ. මම edit කරන්න ගියාට open coding edit කරගන්න බැරුණා. ඊට පස්සේ මේ VS Code එකේ default එන GitHub Copilot එකේ pre-plan එක මේ ඔයාලගේ GitHub account එක sign up වෙද්දී Copilot එකේ pre-plan එක හම්බ වෙනවා. මේකෙත් පොඩි decent amount එකක් තියෙනවා කරේ. ඒකට මම මේකද කරේ මේ open code වගේම වෙන GitHub Copilot plugin එකෙන්ම මේ code එකක් edit කරන්න ගන්න තියෙන්නේ. ඊට පස්සේ මට ඕනේ වෙන එක මේ විදිහට ගහගන්න. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ දැන් මම මේ code එක ඉස්සෙල්ලා පොඩ්ඩක් run කරලා බලන්න මේ ඔයාලට පේනදී මෙන්න මෙතන error එකක් වෙනවා. ඊට පස්සේ මේ error එක මෙන්න වෙලා තියෙන්නේ මෙන්න movie editor මේක දැන් ඔයාලට කිසිම දෙයක් මෙහෙම වෙලවට තේරෙන්නේ නැහැ. මම දන්නවා මෙන්න මේ error එකේ ඉන්නේ මෙන්න මේ movie කියලා තියෙනවා මේ Python වල library. ඒ library 1. මේක දැන් ගොඩක් update version එකක් තියෙන්නේ. දැන් මේ ලියපු code එක පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ library. ඒක මම install කරලා නැති හින්දා තමයි
මේ රේක එන්නේ. ඒක මං කෙලින්ම දන්න හින්දා තමයි. නැත්තම් මම මේ මෙහෙම නෙමෙයි මේක හදන්නේ. මං දන්න හින්දා මට මේක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉන්ස්ටෝල් කරගන්න දැන් මං දැනට දන්න එකම කමාන්ඩ් එක හරි චීප් ක්ලෝන් කියන කමාන්ඩ් එක විතරයි. දැන් මේකත් කමාන්ඩ් වලින් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් හරියට. ඒකෝ දැන් ඒක දන්නේ ඉන්න මම මේ විදිහට මේ මට එක්සැක්ට්ලි මෙන්න මේ version එක මේ ඉන්ස්ටෝල් කරන්න ඕනේ කියලා. මම ඒක නිකන් ගහලා දෙනවා. දැන් සරලින් මේක මේ විශේෂ මේ AI වැඩ කරද්දී perfect English එහෙම කිසිම දෙයක් ඕනේ නැහැ. නිකන් Taman හිතෙන නිකන් ඉංග්‍රීසි වචන ටික ගහගත්ත පස්සේ අපිට තේරුන්නේ නැත බොහෝ වෙලාවට LLM එක. ඒ කියන්නේ මේ large language model එක දන්නවා මෙයා කියන්නේ මේක කියලා. දැන් මම නම් කියන can you check the Movify version ඉස්සෙල්ලා මේ මට ෂුවර් නැහැ මම මේක දාපු මේ Movify version එක මම මෙන්න මේක චෙක් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ එයා මේ විදිහට වැඩ කරලා දැන් මේක බැලුවා පස්සේ අලුතෙන් දකින කෙනෙක් පොඩි වෙනව මේක කරන්නේ කොහොමද කියලා. ඒක මම ෆයිල් එකට ගිහිල්ලා ඒකේ බලලා මේ මෙහෙම කියනවා මට මේක තියෙන්නේ. ඉස්සර ඊට පස්සේ මේ එයා කියලා තියෙන මෙන්න මේක මේ කමාන්ඩ් එක එයාම රන් කරන්න කියලා. මම නෝමල් කරා නම් කරන්නේ මම මේ කමාන්ඩ් එක හොයාගෙන මම කමාන්ඩ් එක රන් කරලා මේක ඉන්ස්ටෝල් කරගන්නවා. මේක ලයිබ්‍රරි එක දාගන්න. එහෙම නෙමෙයි මේකේ තියෙන්නේ. අපි මෙන්න මේ වගේ GitHub ડોක්યુමන්ට් කෝඩ් වගේ plugins එකෙන් කරන්නේ මෙන්න මේ අපි manual run කරන command එක කෙලින්ම එයා command එක අරන් එයා run කළාම අපිට දෙනවා. අපිට දෙන්නේ බලන් ඉන්න එක. දැන් මට මේකදී ඕන්නේ Movify version එක මේක දාගන්න. එතකොට මේක දාගන්න මම කිව්වා මට මෙන්න මේක දාගන්න ඕනේ කියලා ඉංග්‍රීසි වලින් I want to install ඉස්සෙල්ලා මම කිව්වා I want to check the X16 Movify version. ඒ කියන්නේ තියෙන Movify version එක මොකක්ද කියලා check කරන්න. check කරලා ඒක මම කලින් මේ තියෙන මේක ඇත්තටම අප්ඩේට් version නැති බීටා මම කිව්වා I need to install Movify version මෙන්න මේ කියලා මෙන්න මේකම ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඊට පස්සේ එයා ඉන්ස්ටෝල් කමාන්ඩ් එක එයාම රන් කරන්නේ. දැන් මගෙන් අහනවා මේක රන් කරන්න කියලා. අනිත් මම කන්ටිනියු කරලා පස්සේ මේ යා එහෙම මේ මෙතන රන් වෙනවා. මේක නගේ කරන්ට් version එක මේකනේ තියෙන්නේ. මේ මට ඕනේ මේ version එක නෙවෙයි. ඊට පස්සේ මේක රන් කරාට පස්සේ මේ මෙයා අපිට මේව කිසිදා දැනගෙන ඉන්නෝනේ යා කරන් කරගෙන යනවා අදාළ කමාන්ඩ් ගහලා දැන් මේ කමාන්ඩ් එක ගත්තොත් මේක අපි මතකෙන් ගහන්න එපා වෙනද එහෙම නැත්නම් කොතෙන් කොපි පේස්ට් කරලා ගහන්න එපා ටක් ගාලා යා කමාන්ඩ් එකක් තියෙනවා ඔකට බලන්න ඉන්න තියෙන්නේ ඒකයි මේකේ තියෙන මේ විදිහට යා ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ මේ මොකක්ද කියලා දැම්ම කලබල වෙන්න එපා මේක හරි සිම්පල් වැඩ හරි ඊට පස්සේ මේ කමාන්ඩ් එක එයා ඉන්ස්ටෝල් කරලා ඊට පස්සේ කියනවා මේ මට මෙයා pip show මේකෙන් කියන්නේ මේ Movify version එක දැන් version එක check කරන කමාන්ඩ් එක තමයි මේක. දැන් මම කලින් version එක අයින් කරලා 1.03 දාගත්තා. ඒතර ඒක ඉන්ස්ටෝල් වෙලාද කියලා ආයෙ check කරලා බලමු. මේක මම නැත්තම් මට කියනවා මේක රන් කරලා බලන්න දැන් ඒක ඉන්ස්ටෝල් වෙලා හරියට වෙලා. එයා ඒක අදාළ මේකත් හදලා ඒක ඉන්ස්ටෝල් කරලා ඒක ඉන්ස්ටෝල් එක check කරලා බලන්න කියලා මට කියනවා. හරි එතකොට මේ විදිහට මේ විදිහට දැන් මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා මේ මෙතන පොඩි එරර් එකක් ආවා ඒකත් මම දැන් මේ එරර් ආපු ගමන් මම මේ එරර් එක කොපි කරලා මෙතන ගහන්න විතර ඇති මේ එරර් එක මම හදාගෙන මෙන්න මේ විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක මේකට ගත්තා අපේ මේක වැඩ ගන්න විතර ඒක කරපු විදිහ කරන්නේ කොහොමද කියන එක මම කියන්නම් දැනට මම මෙන්න මේක පාවිච්චි කරේ මෙන්න මේ වගේ වැඩ කරගන්න කියන එක තමයි මට මෙතන මම මේ ටික පෙන්නුවා ඊට පස්සේ ඊට අමතරව මම මේ නිකන් GitHub එකේ කෝඩ් ෆයිල් එකක් එඩිට් කරගන්න GitHub එකේ ඉඳන් එඩිට් කරගන්න පුළුවන්. එඩිට් කරන එක මේ දාලා තියෙන එක. එහෙම නැත්නම් මම දැන් ගොඩක් වෙලාවට කරන්නේ මම මෙතන ඒ GitHub එක මේකට කනෙක්ට් කරලා මේ කෝඩ් එක එඩිට් කරාම ඔටෝමැටික් එඩිට් කරලා දුන්නාට පස්සේ ඔටෝමැටිකලි එයා GitHub එකට කෝඩ් එක පුෂ් කරනවා. ඒ කියන්නේ මේ අලුත් කෝඩ් එක GitHub එකට යවනවා. යවුවල පස්සේ තියෙන මේ කෝඩ් මේක මේ එයා අප්ඩේට් වෙනවා. එතකොට අපිට හදිසියේ
කම්පියුටරේ නැති වුණා මම හරි කම්පියුටර් හිතන්න මොන හරි ඩිලීට් වුණා. අවුලක් නැහැ ඩෙස්ක්ටොප් එකේ කෝඩ් බේස් එකේ තියෙනවා. මේ කෝඩ් බේස් එක නැති කරගන්න සහ මේක මේන්ටේන් කරනවා. මේක අප්ඩේට් කරන්න තියෙන මේ ඩිලීට් කරන්න අලුතෙන් ෆයිල් ඇඩ් කරන්න ඒ කරන්න තමයි අපි මේ GitHub account එක හදලා ඒක VS Code එකට කනෙක්ට් කරගත්තා. අපි VS Code එක කරන අපේ GitHub එකට පුෂ් කරනවා. GitHub එකට පුෂ් කරලා අපි කොහේ හරි ආයේ කෝඩ් බේස් එක පාවිච්චි කරනවා. ආයේ මේ GitHub එකේ කෝඩ් බේස් එක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඒ වගේ බඩේ ලයිෆ් සයිකල් එකක් තමයි. අනේ මම මේ නිකම් අප්ඩේට් කරන එකම දාලා තියෙන මේකේ නම දැන් මේකෙදි මම මුකුත් කනෙක්ට් කරලා තිබ්බේ නෑ මම අර කරපු දැන් මම මේකේ ප්ලගින් එකෙන් පොඩි මේකක් කරානේ අප්ඩේට් එකක් කරගත්තනේ ඒ අප්ඩේට් එක මම ෆයිල් එක බලලා නිකම් මේක කොපි පේස්ට් කරගත්තා මම තියෙන්නේ මේවා මේ බලන්න මේවා මේ මාත් GitHub එකත් පොඩි දැනගන්න පොඩි කාරණා තියෙනවා මම මේ මුලින් අල්ලගෙන යනවා වැඩේ අනේ මේ දේවල් වෙනද ප්‍රෝග්‍රෑම් එක ගන්නවා මේ ටික තමයි. එතකොට අදට මම ওই ටික විතරයි කියන්නේ. අදට මේ සරලව මේ තිබ්බේ ඔන්න ඔය ටික කියන්න මම. මේ ටික මම කිව්වනේ open folder එකට sign up වෙන්න ඔය කිව්වා. මේක කරලා දෙන්නේ නැහැ මම කරපේක මම ඒවා අනිත් එක වෙන්න email එකේ emails ටික හදාගන්න ඉදී කිව්වා. ඊට පස්සේ අලුත් මේක මොනවද Chrome එකේ හරි මේකේ හරි Edge එකේ හරි අලුත් browser එක ඒකේ ප්‍රොෆයිල් එක හදාගන්න ඉතින් කිව්වා සහ මෙන්න මේවා මෙන්න මේ වගේ plugins තියෙනවා සහ ඒ plugin භාවිතා කරලා AI වලින් VS Code එකෙන් කෝඩ් එකක් edit කරගන්න විදිහ කියලා පෙන්වන්නේ නැහැ නිකන් කරපු එකක් පෙන්වනවා සහ මේ වගේ plugin එක දාගන්නේ ඔන්න ඔය ටික පෙන්වනවා ඊට පස්සේ ඔය ටික තමයි මේ වීඩියෝ එකට දැන් වීඩියෝ වල දික්ුණා මොනවද ප්‍රශ්න තියෙනවා comment section වල දාන්න යා බොහොම ස්තුතියි එකතු වුණාට හරි